ඊට පස්සේ පින්නතුනේ මේ චාතුම් මහරජිකේ මේ මනුස්ස ලෝකෙන් පොඩ්ඩක් ඉහළට තියෙන ලස්සන දිවයිනක්. ඒ කියන්නේ ඒකත් ඒ චාතුම් මහරජිකේම කොටසක්. ඒකට මොකද්ද කියන්නේ? ඒක සිංගප්පූරුව නෙවෙයි මොකද්ද? උතුරු කුරු දිවයින. මොකද්ද? උතුරු කුරු දිවයින. මෙන්න මේ උතුරු කුරු දිවයිනේ තියෙන මොකද්ද ටැංක් එකක් තමයි මොකද්ද? අනෝතප්ත විල. මේක ලස්සන නගරයක් තමයි මොකද්ද? උතුරු කුරු දිවයින කියලා කියන්නේ. ඒවා හැබැයි මිනිස්යාගේ ඇහැට දර්ශනය වෙන්නේ නෑ. නමුත් අදටත් එර්දි ලැබපු අයට ඒ ප්‍රදේශ වලට ගිහිල්ලා එයාත් එක්ක සාකච්ඡා කරන්න, එයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. එර්දි 4වෙනි ධානයට දිනු කරොත් ඉත යන්න පුළුවන්. කාට හරි ආසාවක් තියෙනවා 4වෙනි ධානයට දිනු කරලා යන්න. S2 නම් බලන්න බෑ. අති සියුම් ලෙස හැදිලා තියෙන්නේ. ඉතින් බලන්න මේ චාතුම් මහරජිකේ කියන එක මනුස්ස ලෝකේ විමාන දෙවිවරු දක්වා භූමාට දෙවියෝ දක්වා විශාල ප්‍රදේශයක් තියෙනවා. අන්නේ ප්‍රදේශයට කියනවා පළවෙනි දිව්‍ය ලෝකය කියලා. මොකක්ද ඒකට කියන්නේ? චාතුම් මහරජිකේ. ඉන්ෂුරන්ස් කරන්න ඕනේ නැහැ, ලයිට් බිල් ගෙවන්න ඕනේ නැහැ. එතනින් ගියාට පස්සේ කිසිම මේ වගේ ඒවාට කරදර වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ලෙඩ දුක් පිළිකා දද කුෂ්ඨ වන නැහැ. වැරදි කරන අයට දඬුවම් දෙන අධිකරණයක් නම් තියෙනවා. ඒකට සතරවරන් දෙව් මහ රජවරු තමයි ඒක තීරණය කරන්නේ. පින්නතුනි මෙන්න මේ ලෝකේ ආවුස ගත්තම මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් ගත වෙන තැන මේ දිව්‍ය ලෝකෙට කීයද? එක දවසයි. මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් යනකොට දවස් කීයද? එක දවසයි. يعني මෙහෙන් අවුරුදු 50ක් ගත වෙලා යනකොට එහාට එක දවසක් ගත වෙනවා. يعني මේ අවුරුදු 100ක් කවුරු හරි ඉඳලා මැරුණොත් මොක කීයද? දවස් දෙකයි. අපරාධෙහි උපදින්න තියුණේනේ.